අද අපි ඔයගොල්ලන්ට හෙළිදරව් කරන්න යන තමයි බරපතල කාර්යයක් පිළිබඳව. ඔයා දන්නවද? අවුරුදු 20කින් රස්සාවක් කරන්න පටන් අරගෙන අවුරුදු 65ක් වෙනකන් අවුරුදු 45ක කාලයක් තුල කියා කරපු කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වයට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊ타මත්ම අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක්. එතනින් එක්කෙනයි පොසත් වෙලා තියෙන්නේ. 4 දෙනෙක් මූල්‍ය වශයෙන් නිදහස ලැබලා තියෙනවා. 5ක් තාමත් වැඩ. 28 දෙනෙක් ඔය අතර කාලය තුල ජීවිතක්ෂයටපත් වෙලා. ඉතිරි 62ම තාමත් ඊටමත් දුප්පත්. මේක තමයි තත්ත්වය. මේක ඇමරිකාවේ තත්ත්වය. ලෝකේ තියෙන බලවත්ම සහ ධනවත්ම රටේ තත්ත්වය මේකයි. එමනම් ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහනේ. මේ සිස්ටම් එකට බැනලා වැඩක් නැහැ. මොකද AC ගත්තොත් 5 දෙනෙක් සාර්ථක වෙලා ඉන්නවා. 95ක් අසාර්ථකයි. ඔය සාර්ථක වෙච්ච 5 දෙනා වැඩිම පඩි ගන්න අයත් නෙවෙයි. අඩුම පඩි ගන්න නැත්නම් මේ පරාසය සම්පූර්ණයෙන්ම ඉන්න කට්ටිය. ඔයා දන්නවද? ඔය 95 ගත්තොත් 95 ඉන්නවා මිලියන ගාණක් පඩි ගත්තු කට්ටියක්. අඩු පඩි ගත්ත අයත් ඉන්නවා. ඒ නිසා ගන්න පඩිය නෙවෙයි වා පොහොසෙක් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි කල්පනා කරා මේක හොයලා බලන්න. මේ සිස්ටම් එකට බැනලා වැඩක් නැහැ. අර චීන කියවනක් තියෙනවනේ. අනුන්ට බැන බැන ඉන්න කට්ටියට මේ ගමන ගොඩාක් දුරයිලු. Tamanට වයින් කෙනාට මේ ගමනෙන් භාගයක් ගිහිලා ඉවරයිලු. අනුන්ටවත් Tamanටවත් බන්නේ නැති කෙනා මේ ගමන ගිහිලා ඉවරයිලු. මගේ මිත්‍රයාට මම කියන්නේ කාටවත් බැන බැන ඉන්න එපා. ඉගෙන ගන්න කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඒ නිසා අපි කල්පනා කරා ඔයාලට උදව් කරන්න. අපි හොයලා බලමු මේ සාර්ථක වෙච්ච 5% කරේ මොකද්ද? 95 නොකලේ මොකද්ද කියලා. රැඳී සිටින්න අපත් සමග මේ වීඩියෝවත් එක්කලා. ඔයාලට මේ 5% කියලා කියන්නේ මුදල් වලින් වැඩ ගන්න තාලේ දන්න කට්ටිය. 95 දන්නේ සල්ලි වලට වැඩ කරන්න විතරයි. ඒක තමයි ප්‍රධානම වෙනස. ඒ විතරක් නෙමෙයි. මේ 5% දැනගෙන ඉන්නවා මුදල් කළමනාකරණය පිළිබඳ යම්කිසි මූල ධර්මයන් ටික. මේවා බරපතල කාරණා නෙවෙයි. පැසිව් ඉන්කම්. ඒ කියලා කියන්නේ අපි වැඩක් නොකලත් ආදායමක් එන ක්‍රමය. ඒක ගැන හොඳට දන්නවා. time value of money. කාලයට වටිනකමක් තියෙනවා කියලා දන්නවා. වැල්පොලිය ගැනත් දන්නවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙනවා විශ්වයේ තියෙන ප්‍රබලම බලවේගය වැල්පොලිය කියලා. ඒකේ වැඩ ගන්න ඒගොල්ලෝ දන්නවා. අනුන්ගේ සල්ලි වලින් සල්ලි හොයන තාලෙත් දන්නවා. මේ ටික තමයි මේගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙන්නේ. අනිත් ගොල්ලන් මේ ගැන දන්නේ නැහැ. මේක දන්න කට්ටිය මේක දන්නේ නැති කට්ටියට විරුද්ධව මේක පාවිච්චි කරලා පොහොසත් වෙච්ච එක තමයි මේ ලෝකේ වෙලා තියෙන්නේ. ඉතින් මිත්‍රයා හොඳට ඉගෙන ගන්න මේ කළමනාකරණය මුදල් කළමනාකරණ මූල ධර්මයක් පිළිබඳව. අපි එකින් එක ඔයාට විස්තරාත්මකව කියලා දෙන්න. ධනවත් වෙච්ච බොහෝ කට්ටිය නිකන් ඉඳියේ නැහැ. දුප්පත් වෙච්ච ගොඩක් කට්ටිය කළා තියෙන මොකක්ද දන්නවද? වැඩිම කාලයක් කැප කරලා තියෙන විනෝද වෙන්න. පොහොසත් වෙච්ච කට්ටිය මොකද කරලා තියෙන්නේ? වැඩිම කාලයක් කැප කරලා තියෙන්නේ දැනුම වැඩි කරගන්න. ලෝකේ ධනවතුන්ගෙන් සිට 85ක් ඒගොල්ලෝ විසින්ම පොහොසත් වෙච්ච කට්ටිය. ඒගොල්ලන්ගේ උත්සාහයෙන්ම පොහොසත් වෙච්ච කට්ටිය. ඒගොල්ලෝ අඩුම තරමින් සතියකට එක පොතක් හරි කියවනවා. දුප්පත් අය වැඩි වෙලාවක් කරන්නේ එන්ටර්ටේන් කරන එක. ඉතින් එන්ටර්ටේන් කරන වෙලාව පොඩ්ඩක් අඩු කරලා වගේ දැනුම වැඩි කරගන්න උත්සාහ කරා නම් ඔයාට සාර්ථක වෙන එක ආයේ ලොකු මහන්සියක් ගන්න දෙයක් නැහැ. ඔයා දන්නවද? ලෝකේ ඉන්න ධනවත්ම කට්ටියගෙන් 3/2ක් ටීවී බලන්නේ දවසකට පැයකට අඩුවෙන් කියලා. දුප්පත් කට්ටිය කොහොමද? උදේ ඉඳලා රෑ වෙනකම්ම එක මැච් එකක් බලනවා. එහෙම නැත්නම් රියැලිටි ෂෝ එකක් බලනවා. කාලේ වැඩි හරියක් කැප කරන්නේම ටීවී එකක් ඉස්සරහා. දිනු වෙන්න වෙලාවක් තියෙනවද? ඉතින් මගේ මිත්‍රයාට මං කියන්නේ කාටවත් බැන බැන ඉඳලා තේරුමක් නැහැ. උත්සාහ කරන්න. සල්ලි වලින් වැඩ ගන්න තාලෙ ඉගෙන ගන්න. අපි සල්ලි වලින් වැඩ ගන්න තාලෙ පිළිබඳ අලුත්ම තව පාඩමක් කරන්න. මුදල් කළමනාකරණය පිළිබඳව මූල ධර්මයන් ඉගෙන ගන්න. පැසිව් ඉන්කම් එක හොඳට ඉගෙන ගන්න කොහොමද ඒක කරන්න කියලා ඉගෙන ගන්න.
අනුන්ගේ සල්ලි වලින් වැඩ ගන්න තාලෙ ඉගෙන ගන්න. ටයිම් එකට වැලියු එකක් තියෙනවා කියලා ඉගෙන ගන්න. මේ ටික හොඳට ඉගෙනගෙන මේ ටික ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් අසාර්ථක වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. ඒ නිසා අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිත් ගොල්ලන්ටත් මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් දැනගන්න share කරන like කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමම බලන්න bell icon එකත් click කරලා තියන්න. නැවතත් අපි හමු වෙමු.